2026 උසස් පෙළ සිංහල 8 වෙනි ප්‍රශ්නෙට එන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා තමයි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. ඔයාලා හැමෝම දන්නවා උසස් පෙළ සිංහල පේපරේ 8 වෙනි ප්‍රශ්නයට ඔයාලට ලබා දෙන්නේ මාතෘකා කිහිපයක් ලබා දීලා ඒකට කෙටි සටහන් ලියන්න කියලා. ඉතින් අද බලමු මොන වගේ මාතෘකා ඔයාලට මේ පාර විභාගයට එන්න පුළුවන්ද කියලා. වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගත්තොත් ඔයාලට අපි අනුමාන වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනි සිංහල විෂයට අමතරව ඔයාලට අනුමාන අවශ්‍ය විෂයන් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඔයාලා කමෙන්ට් කරන විෂයට අදාළ අනුමාන වීඩියෝ ඊළඟ වීඩියෝ එකකින් අරන් එනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා වීඩියෝ එකට කමෙන්ට් කරන්න ඔයාලට අවශ්‍ය විෂය මොකක්ද කියලා. ඒ විෂයට අපි අනුමාන වීඩියෝ අරගෙන එනවා. ඒ වගේම මතක් කරන්න ඕනි මේ වෙනකොට භූගෝල විද්‍යාව සිංහල වගේ විෂයන් වලට අනුමාන ලබා දීලා තියෙනවා. ඒ අනුමානවල link පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඒ වගේම පළාත් පේපර් download කරගන්නේ කොහොමද කියලාත් අපි වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් අපේ YouTube channel එකට ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න. එහෙම ඒ වගේම අපේ WhatsApp group, WhatsApp channel link ඒ සියල්ලම description එකේ දාලා තියෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මේ පාර සිංහල වලට මොන වගේ ප්‍රශ්න ඔයාලගෙන් අහයිද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් 8 වෙනි ප්‍රශ්නේ විදිහට මෙතන දීලා තියෙනවා. පහත සඳහන් මාතෘකාවලින් 3ක් තෝරාගෙන කෙටි සටහන් ලියන්න. අපර ක්‍රියා, ගාත්‍රාදේශ සංධිය, අව්‍ය සමාස, කුත්සිතාර්ථයෙහි නිපාත, ගෞරවාර්ථ තද්දිත ප්‍රත්‍ය මෙන්න මේ වගේන් එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් මේ සාකච්ඡා කරේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරලා තිබ්බ සිංහල වාර පරීක්ෂණ පේපරයක්. ඉතින් මේ පේපරේ ඔයාලා කරගෙන යන්න පුළුවන්. මේ පේපරෙත් අපි අපේ WhatsApp channel එකට දාන්නම්. channel එකේ link එක පල්ලෙහා description එකේ තියෙනවා කලින් මතක් කරා වගේ. ඉතින් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.